ඔබ දවසක් හැමෝටම මම මේ කියන්න යන්නේ මෙන්න මේ ෆෑන් එක ගැන. මේ ෆෑන් එක අත්‍යවශ්‍යයි. මේ මං ගාව ෆෑන් 5ක් තියෙනවා. 4ක් තියෙනවා. මේ ෆෑන් එක ඉන්නේ මෙන්න මෙතනට. පේනවනේ. මේ ෆෑන් එක මෙතනට එන්නේ. හැබැයි මේක සෝජි මැෂින් එකක්. සෝජි හරි චයිනීස් මේකට හරි මෙන්න මේ ෆෑන් එක අනිවාර්යෙන්ම ඕන. මෙන්න මේ ක්ලච් මෝටරේට තමයි මේක අවශ්‍ය වෙන්නේ. ඔයාලට පේනවනේ මෙතන හිල් වගේක් තියෙනවා. මෙන්න මෙතන හිල් වගේක් තියෙනවා. ඒ හිල් වලින් හුලං ගිහිල්ලා මෙන්න මේ එහා පැත්තේ තියෙනවා හිල් වගේක්. මෙන්න මේ හිල් වලින් මේ කවුල් වලින් හුලං යන්න ඕන. ඒ යන්නේ ඒකෙන්. මෙන්න මේ ෆෑන් එකකින්. එතකොට දැන් මෙන්න මේකේ ෆෑන් එකක් නැහැනේ. ඒ ෆෑන් එකට වෙනුවට මේක ජපන් මෝටර එකක්. ජපන් මෝටරේ ප්ලාස්ටික් ඉන්නේ මේ යකඩෙන්. මේ තියෙන යකඩ පැති ටික. මේ යකඩ මේ තනිකර කුට්ටියෙම වක් කරලා මේක වාහනේ කුට්ටිය. මේ එකෙන් තමයි හුලං එන්නේ. මේක හැබැයි අර වගේ ක්වොලිටියට නැහැ. තියෙන්නේ පොඩි ෆෑන් කෑලි පෙති තියෙන්නේ. චුට්ටක් සාමාන්‍ය හුලං එනවා. මේ චයිනීස් මැෂින් එකේ ඊට වැඩියෙන් හුලං එනවා. මොකද ඒකේ ප්ලාස්ටික් එක හොද ලොකුවට තියෙන හින්දා. මේක අත්‍යවශ්‍යයි. ඔයාලා චයිනීස් මැෂින් එකක් මෝටරේ පිච්චිලා ගෙනාවොත් ගොඩක් දුරට හේතුව මෙන්න මේ ෆෑන් එක කැඩලා වැටෙන එක. මේක චයිනා වලින් මෝටරේ එන එක හදලා තියෙන රීසයිකල් ප්ලාස්ටික් වගේ එකකින්. ඉතින් ඒක කඩලා වැටුණාට පස්සේ ඊළඟ අවස්ථාව තමයි මෝටරේ පිච්චෙන එක. ඊට පස්සේ මෝටරේ ඔතන දුන්නාට පස්සේ මෝටරේ ඔතන දෙන්නේ වතුර මෝටර වගේ ඔතන කෙනෙකුටනේ. එයා කරන්නේ මෝටරේ ඔතල ඉවරලා ওই ෆෑන් එක ගැන සැලකිලිමත් වෙන්න නැතුව මේ මැෂින් එක කස්ටමර්ට වාර දෙනවා. ඊට පස්සේ ආය මෝටරේ පිච්චෙනවා රත් වෙනවා. කල්පයත්ම අඩුයි. මෙන්න මේක අනිවාර්යෙන් දාගන්න. ඕක තමයි හේතුව. බලන්න මෙතන කවුලක් තියෙනවා. මෙතන කවුලුවක් තියෙනවා. ඒ කවුලෙන් හුලං හරහා යන්න තියෙන්න ඕන. ඕක තමයි ඇත්ත කතාව. කොහොම හරි කවන්නේ හුලං යන්නයි තියෙන්නේ. මේක තමයි දාන්නේ. මෙන්න මේ යන හතරට තමයි එන්නේ මේක. ඔන්න ඔහම. හරි ඕම ස්තුතියි.